නෑ නෑ වැඩක් නෑ මේ මොකක්ද සීන් එක බෝඩිමේ ඉන්නේ නෑ බං මම මේ නිකන් කතා කරේ මේක ඉතින් මට මතකයි නේද මයිලට වැඩි ඉන්නේ මොකගේ වැඩි ඉන්නේ කරේ නෑ තුන්ගේම නැති කරගෙන නැත්තේ හරි හරි මේ යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන් මේක එහෙම දෙයිද බං යාළුවෝ අපෝ අවුලක් නෑ මේ මුන් මට ඕන දෙයක් දෙනවා පට්ටම ෆිට් ඉතින් මට මතක විදියට මේ උංගා ඔය හොඳ ෂර්ට් එහෙම තිබුණා ඉල්ල ගන්න පුළුවන් අවුලක් නෑ මචන් මේ මේබම් මේ මට මේ පොඩි ගව්වක් ඕන බයික් එකද බා මේ යතුරු යාර ඇති අරගෙන මට බයික් එක ලබන හද තිබ්බම ඇති බයික් එක නෙමෙයි මේ අර උඹ ගාව දුන්නනේ බං අර මේ ෂර්ට් එකක් අර මේ රටින් ගෙනාපු අලුත් ෂර්ට් එක ෂර්ට් එක නෑ බා ඔය හිරු කරන්න ඕනේ නෑ මේ මට ෂර්ට් එක දීපන් මම උඹට හොදලා ගෙනත් දෙන්නේ කිව්වනේ බා එකපාරක් ෂර්ට් එක නෑ කියලා ඵලයන් කොහාද යන්නේ ඉඹම් මට නොදීන්නේ නේද වන්නේ නෑනේ මම ඔක දීපන් ඔක කිව්වනේ දැන් එකපාරක් ෂර්ට් එක නැහැ ගණන් ගන්න බබා උගේ හැටනේ මොකද දුන්නේ ඉතින් කියපන් නෑ බම් ඉතින් මම දන්නවා ඌ ටිකක් අමුතුයි කියලා හරි ඒ වුණාට බං ඉතින් මේ බොරු කියන්න ඕනේ නෑනේ රිබන් ගණන් ගන්න එපා උහුමත් විශ්ව වැඩ කරන කෙනෙක් දැන් වෙඩින් එකක් කිව්වනේ මේ ඒකට බම් මේ මට මේ සපත් දෙහෙකුත් ඕනේ මම ෂර්ට් එක මොකක් හරි කරගන්න හරි අර ඔබේ බම් මේ සපත් දෙයක් තියෙනවනේ මට ඒක දීපන් බං හොඳේ අර අලු පාට දෙකනේ ඔව් මම දාලා ගෙනත් දෙන්න හරි හරි මොකක් හරි කරගන්න පුළුවන් කවද්ද කියපන් කිය මේ ලබන සතියේ මට ලබන සතියේ තමයි ඕන වෙන්නේ වැඩේ ලබන සතියේ මචං මේ පොඩි සීනක් තියෙන අර අයියා කෙනෙක් කියලා මචං කරන් ගියා මම පෙරේද දැන් පොඩි සමන් දිනේ තියෙනවා කියලා මට කොන්නේ මචං මේ මට පොඩි වැඩක් තියෙනවා මම ගිහින් එන්න හරි මම සෙට් මම එමු මචං සමහරලාට අපිට ජීවිතේ හම්බෙනවා සමහර සිද්ධීන් අපිට පැහැදිලි කරන්නම බෑ ඒව කොහොමද උනේ ඇයි ඒව උනේ මේක හොඳටම හිටපු යාළුවෝ ඒ යාළුවා තමයි මෙහෙම වෙනස් වෙලා හැසිරෙන්නේ මේ ළඟදි දවස්වල වුණ සිද්ධීන් ටිකක් වෙන්න පුළුවන් ඒකට හම්බෙච්ච ප්‍රශ්න වෙන්න පුළුවන් ඒව හැමුවේ මේ මිනිස්සු වෙනස් වෙන්න පුළුවන් උඹට හිතා ගන්නවත් බැරි විදියට හැබැයි ඒකෙන් කියන්නේ නෑ සමහරවිට හේතු ඇස් දෙක ඉස්සරහම තියනවා වෙනකොට ඔබ දකින්නේ නැහැ ඒ උනාට මචං මට තියෙන ප්‍රශ්නේ මගේ හොඳම යාළුවා බං මුන් ඇයි බං මාව රවට්ටන්නේ ඇයි බං මුන් මේ ඇඳුමන් නිසා මාව පිස්සෙක් කරන්නේ ඇඳුම මට ඒක හරි පුදුමයි මොකද ඒ කතාව ඒ විදිහටම කියපු දෙවෙනි එක තමයි උඹ ප්‍රශ්නයක් වුණත් මිනිහෙක්ට දරා ගන්න පුළුවන් එක සීමාවක් තියෙනවා. උගේ ඒ සීමාව පැන්නා. මට වෙච්ච දේ ඌට වුණා නම් ඒ කියන්නේ ඌට පුළුවන් මට උදව් කරන්න. කොහෙද දැන් ඉන්නේ? මම නම් කියන්නේ උඹ යාගෙන් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි. උගෙන් ඔබට උත්තර වලට වඩා ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. ඌ ඉන්නේ තනියම. තනි කාමරේ. කිසිම මිනිස් ආශ්‍රයයක් නැහැ. තමුසයාවෙත් අනිත් හැම එකම අපු හිතුරුන තමයි. ඒ වුණාට මට තියෙන ප්‍රශ්නේ ඇයි මුන් මට මේ ඇඳුම් දෙන්නේ නැත්තේ කියලා. දෙන්නේ නැත්තේ? දෙන්නේ නැත්තේ? තමුසේ දෙන්න ඕනේ ප්‍රශ්නේ ඒක නෙවෙයි ඕයි. ඇයි උන්ට ලබන සතිය ඇඳුම් ඕන වෙන්නේ කියලා. තමුසේගේ ජීවිතේ නැතිලා වගේ දැනනවා. මෙච්චර කල් ආරක්ෂා කරගත්තු හැමදේම නැති වෙනවා වගේ. යාළුවෝ කතා කරන්නේ අසල්ලසිය බලන්නේවත් නැහැ. ලෝකේ හරි පුදුමාකාරයි නේද?
දැන් උඹේ වාරේ. උඹේ පස්සුනුත් දුවපන්. දුවපන්. පුළුවන් තරම් හයියෙන් දුවපන්. කිය බං උඹයි මට බොරු කරන්නේ මොනවද මට හංගන්නේ කියපන් උඹ දන්නා මොකද්ද එක්ස්කැලිබර් කියන්නේ කියපන් මට හලවලෙන්න බලකට මට කියපන් මොකද්ද එක්ස්කැලිබර් මොකද්ද එක්ස්කැලිබර් සමාවය මට සමාවය අහපන් මට සමාවය දැන් උඹේ වාරේ